හිතන්නකෝ ඔයා තනියම රෑක කාර් එකක් අරගෙන යනවා. වටේම ගැලෑව. වැස්ස නවතින්නේ නැහැ. දුරකථන වලට සිග්නල් නැහැ. ඉස්සරහා පේන්නේ පරණ ගොඩනැගිල්ලක් විතරයි. ඒ ගොඩනැගිල්ල ඇතුලේ මිනිස්සු නැහැ කියලා හිතුවත් ඇත්තටම ඇතුලේ ඉන්නේ මිනිස්සු නෙවෙයි. ක්‍රීඩා ලෝකයේ මිනිස්සු ඇත්තටම බය කරපු රෑට තනියම ප්ලේ කරන්නත් බය හිතුණු භයානක ක්‍රීඩා අතර අදටත් ලෙජෙන්ඩරි ගේම් එකක් වෙච්ච ගේම් එකක් තමයි Outlast. මේකට කලින් භයානක ගේම්ස් ගොඩක් තිබුණා. හැබැයි ඒ ගේම්ස් වල එනිමීස්ලාට ෆයිට් කරන්න පුළුවන්. තුවක්කු තිබුණා, ආයුධ තිබුණා. හැබැයි මේ ගේම් එක වෙනස්. මේකේ එනිමි කෙනෙක් ආවොත් ෆයිට් කරන්න බෑ. ඔයාට තියෙන්නේ දුවන්නයි, හැන්ගෙන්නයි, බේරෙන්නයි විතරයි. ඒ ෆීලින් එක තමයි මේ ගේම් එක වෙනස් කරන්න ටර්නින් පොයින්ට් එක උනේ. මේ ගේම් එක ඩෙවලොප් කරේ Red Barrels කියන කම්පැනි එකකින්. ඔවුන්ට ඕන උනේ ප්ලේයර් කෙනෙක් ගේම් එක ප්ලේ කරනවා කියන ෆීලින් එක නෙවෙයි. ඇත්තටම හොරර් මූවි එකක් ඇතුලේ ඉන්නවා වගේ ෆීලින් එකක් දෙන එක. ඒක ඔවුන් අතිශය හොඳට කරලා තිබුණා. මේ කතාවේ මේන් කැරක්ටර් එක වෙන්නේ ජර්නලිස්ට් කෙනෙක්. මිලිස් අප්ෂර්. ඔහුට දවසක් රහසිගත මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ තියෙන්නේ මවුට් මැසිව් කියන ගොඩනැගිල්ල ඇතුලේ භයානක එක්ස්පෙරිමන්ට් වෙනවා කියලා. මිනිස්සු මැරෙනවා. කරුණා කරලා ඇත්ත හෙලි කරන්න. මේ මැසේජ් එක දැක්ක මයිල්ස් Tamanගේ කැමරා එක අරගෙන එතනට යනවා. හැබැයි එයා දැනගෙන හිටියේ නෑ ඒ ගමනෙන් ආපහු එන්න පුළුවන් වෙයිද නැති වෙයිද කියලා ආවත්. මවුන්ට් මැසිව් කියන්නේ සාමාන්‍ය හොස්පිටල් එකක් නෙවෙයි. මෙතන මෙන්ටලි වෙනස් වුණු පේෂන්ට්ස්ලා ඉන්නවා. ඒ කට්ටියට එක්ස්පෙරිමන්ට් කරනවා. ගේම් එකේ හිස්ටෝරිය එක අනුව මාකෝෆ් කෝපරේෂන් කියන කම්පැනි එක මිනිසුන්ගේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන්න try කරනවා. ඔවුන් පේෂන්ට්ලාගේ බ්‍රේන් වලට එක්ස්පෙරිමන්ට් කරනවා. ඒ එක්ස්පෙරිමන්ට් නිසා හොස්පිටල් එක ඇතුලේ ඉන්න මිනිස්සු ස්ලෝලි මොන්ස්ටර්ස්ලා වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ගේම් එකේ ආරම්භය අදලා ලෙජෙන්ඩරි ස්ක්‍රීන් එකක්. මයිල්ස් කාර් එකෙන් බැලලා හොස්පිටල් එක දිහා බලනවා. කැඩිච්ච වින්ඩෝස්, අඳුරු කොරිඩෝස්, දැස්ස සද්දේ. මේන් ඩෝ එක ලොක් වෙලා. ඒ නිසා ඔහු වින්ඩෝ එකකින් ඇතුළට වෙනවා. ඒ මොහොතෙන් පස්සේ ගේම් එක ප්ලේට බ්‍රේක් එකක් නම් දෙන්නේ නැහැ. මේ ගේම් එකේ මේන් වෙපන් එක ගන් එකක් නෙවෙයි, කැමරා එකක්. මයිල්ස්ගේ කැමරා එකේ නයිට් මිෂන් මොඩ් එකක් තියෙනවා. ඒක නැතුව අඳුරේ කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි ලොකු ප්‍රොබ්ලම් එකක් තියෙනවා. බැටරි ඉවර වුණොත් හැමදේම කම්ප්ලීට්ලි ඩාර්ක්නස් වෙනවා. හිතන්න ඔයා ඩාර්ක් හොලිවේ එකක තනියම ඉන්නවා. ඉස්සරහින් අඩි සද්ද ඇහෙනවා. කවුරු හරි හුස්ම ගන්නවා. කැමරා එක බ්ලින්ක් වෙනවා. බැටරි 100ට එකයි. ඒ වෙලාවේදී දැනෙන බය වචන වලින් කියන්න බෑ. මේ ගේම් එකේ ප්ලේයර්ස්ලා වැඩිපුරම බය වුණ කැරක්ටර් එකක් තමයි වොල්ක කියන්නේ. විශාල බොඩි එකක් තියෙන මොන්ස්ටර් කෙනෙක් වගේ මිනිහෙක්. ඔහු ගේම් එක පුරාම හන්ට් කරනවා. ලොක එක ඇතුලේ හැන්ගිලා ඉද්දී ඔහුගේ අඩි සද්ද ඇහෙන මූවමන්ට් එක ප්ලේයර්ස්ලාගේ හાર્ට් බීට් එක වැඩි කරන්න සමත් වෙච්ච ගේම් එකක් බවට පත් වෙනවා. මේ අය නෝමල් පේෂන්ට්ස්ලා නෙවෙයි. එක්ස්පෙරිමන්ට් නිසා මෙන්ටලි ඩිස්ට්‍රොයි වුණ මිනිස්සු කොට්ටාසයක්. මේ නිසා මේ මිනිස්සු විවිධ විතර ඇසිරෙන බව අපිට මේ ගේම් එකකින් බලා ගන්න පුළුවන්. ගේම් එකේ මොස් ඩිස්ට්‍රිබියුෂන් කැරක්ටර් එක තමයි රිචඩ් ටාගර් කියන්නේ. ස්විට් එකක් ඇඳගෙන කාම් විදියට කතා කරන ડોක්ටර් කෙනෙක්. හැබැයි ඔහු මයිල්ස්ව පුටුවක බැඳලා කරන සෙෂන් එක අදට හොරර් ගේමින් හිස්ටෝරි එකේ ඩිස්ට්‍රිබියුෂන් සෙෂන් එකක්. තවත් එක පිළිපලා යන කැරක්ටර් එකක් තමයි ෆාදර් මැරින්ටන් කියන්නේ. ඔහු ඇස්ලම් එක ඇතුලේ රොබට් කෙනෙක් වගේ. වෝල් රයිඩර් කියන එන්ටිටි එකේ ගෝඩ් කෙනෙක් වගේ වොෂප් කරනවා. ඔහු බිලිව් කරන්නේ මයිල්ස් මේ ඇත්ත ලෝකෙට කියන්න ඕන කියලා. අවුට්ලාස්ට් හිස්ටෝරි එකේ බිගෙස්ම මිස්ටරි එක තමයි වෝල් රයිඩර්. ඉන්විසිබල් එන්ටිටි එකක් වගේ දෙයක්. හැබැයි මේක හොල්මනක් නෙමෙයි. මාකෝෆ් කෝපරේෂන් එක්ස්පෙරිමන්ට් වලින් ක්‍රියේට් වුණ ට්‍රිෆිකන් වෙයින් එකක්. අවුට්ලාස්ට් ගේම් ප්ලේ එක සිම්පල් හැබැයි භයානකයි. එනිම කෙනෙක් දැක්ක ගමන් දුවන් වෙනවා. ඇඳන් යට හැංගෙන්න වෙනවා. ලොකර්ස් ඇතුලේ හුස්මත් අල්ලගෙන ඉන්න වෙනවා. කළුවර වෙන්ටර්ස් වල ක්‍රවුල් කරන්න වෙනවා. මේ ගේම් එක ප්ලේයර්ස්ලාට
සේෆ් ෆීලින් එකක් කවදාවත් දෙන්නේ. මේන් ගේම් එකට පස්සේ රිලීස් වුණ අවුට්ලාස්ට් ස්ටෝරි එක හොරෝ ලෙවල් එක තවත් වැඩි කළා. මේ ස්ටෝරි එකේ මේන් කැරක්ටර් එක වෙන්නේ වෙයිලන් පාක්. මයිල්ස්ට මැසේජ් එකක් එවන්නෙත් වෙයිලන්. ඊට පස්සේ රිලීස් වුණ අවුට්ලාස්ට් 2 ගේම් එක හොරෝ එක තවත් වැඩි කරා. ප්ලේස්ලාට අමුතු භයානක අත්දැකීමක් දුන්නා. අවුට්ලාස්ට් කියන්නේ ගේම් එකක් විතරක් නෙවෙයි. ඒක එක්ස්පීරියන්ස් එකක්. ඔයාට ලයිට් ඔෆ් කරලා හෙඩ්ෆෝන්ස් ගහගෙන තනියම ප්ලේ කරපු කෙනෙක් නම් දන්නවා මේ ගේම් එකේ තියෙන ඇත්තම භයානක අත්දැකීම මොකක්ද කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. කමෙන්ට් එකකින් ඔයාගේ අත්දැකීමක් කියන්න. තව මේ වගේ සිනමැටික් ගේම් රිවිව් බලන්න channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.